අද මාතෘකාව ලෝකය යහපත් තැනක් කිරීම. අපිට බොහෝ විට සිදුවන්නේ පිරිසක් සමග කටයුතු සිදු කිරීමටයි. මේ අය එක ගති පැවතුම් ඇති අය වේ. ඒ හේතුවෙන් එකිනෙකා අතර හිත් රිදවා ගැනීම් නිතර සිදුවෙන එක සුලභ කරුණක් බවට පත්ව තිබේ. යහපත් කර්ම මෙන්ම අයහපත් කර්ම තිබෙන බව දැන සිටීමෙන් මෙම අවස්ථාවල හිත් රිදවා ගැනීම් වලින් වැළකීමට අපට හැකි වේ. කිසිවෙකු විසින් යමෙකුට හිත් රිදවීමක් කරනවා නම් එය ඔහුගේ අයහපත් කර්මයයි. ඔහුගේ අයහපත් කර්මය අපි හිමි කරගෙන දුක් වීම අනවශ්‍ය දෙයකි. පිරිස අතරේ වඩා දක්ෂයා වීමට වෑයම් නොකර සහයෝගයෙන් වැඩ කිරීම තුළින් පිරිස අතරේ සතුටින් වැඩ කිරීමට අවස්ථාව ලැබේ. එවිට විවිධ ගති පැවතුම්ද යටපත් වේ. සියල්ලෝ සාමූහිකත්වය අගය කරන නිසා ලෝකය යහපත් තැනක් බවට පත්වීම සිදුවේ.